වැඩේ පටන් ගමු. මෙහෙමයි දැන්. ඔයාලගේ සාමාන්‍යයෙන් ඔයාලට ක්ලාස් තියෙන්නේ පැය 4ක් වගේනේ. එතකොට මේක පැය 4කට වඩා යයි. හැබැයි අහගෙන ඉන්න ඉතින් පොඩ්ඩක් මේ දවස් ටික අන්තිම දවස් ටිකනේ. ඒකද මං හිතනවා ඔයාලට පැය 4කට වඩා පැයක් වගේ යයි අපිට. මොකද පිටු 200ක කන්ටෙන්ට් එකක් කතා කරන්න තියෙනවා. මේ පැය 4ක් 5ක් වගේ කාලයක් යයි. හරි. සමහරක් විට ඊට වඩා අඩු වෙන්නත් පුළුවන් නේ. පැය 3ක් වගේ යන්නත් පුළුවන්. අපි මේක බෙදමු පැය 4කින් කරන්න. එතකොට පැය පිටු 200ක් අපිට තියෙනවා. පිටු 200ක කන්ටෙන්ට් එකක් තියෙනවා. පිටු 200ක කන්ටෙන්ට් එකක් තියෙනවා අපිට පැය 4කින් කතා කරන්න. පැයකට පිටු 50ක් වගේ යන්න ඕන. එතකොට අපි පළවෙනි පැය ඇතුළේදී කතා කරමු මේ කන්ටෙන්ට් එක. දෙවෙනි පැය ඇතුළේදී කතා කරමු මෙන්න මෙතනට විතර එනකම්. තුන්වෙනි පැය ඇතුළේදී අපි කතා කරමු මෙතනට එනකම්. අන්තිම පැයේදී මේ ටික කතා කරලා දාමු. එහෙම තමයි මේක බෙදෙන්නේ 150නේ. මේකේ මැදකට වගේ සෙට් වෙන්නේ. කොහොමද? මුලින්ම තියෙන්නේ පළවෙනි පාඩමනේ. ජීවයේ රසායනික පදනම. ජීවයේ රසායනික පදනම කියන පාඩමේ ඔයා දැනගන්න ඕන පළවෙනි කාරණේ තමයි ස්වභාවිකව මූලද්‍රව්‍ය 92ක් පමණ පවතිනවා. එතනින් 25ක් පමණ තමයි ජීවි දේහ තුල අඩංගු වෙන්නේ. එතකොට ඒක තමයි මූලික කාරණය. ඊට පස්සේ දැනගන්න ඕන කාරණේ තමයි මේ මූලද්‍රව්‍ය අතරින් ජීවි දේහ නිර්මාණය වීම සඳහා වැඩි වශයෙන්ම ඉවහල් වෙලා තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය හතර. ඊට පස්සේ මේකට අමතරව ජීවිගේ පැවැත්ම සඳහා තව මූලද්‍රව්‍ය සෙට් එකක් දීලා තියෙනවා. සල්ෆර්, ෆොස්ෆරස්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, යක්කඩ, ක්ලෝරින් කියලා ඒ ටිකත් අත්‍යවශ්‍ය වෙනවා. එතකොට උතන මූලිකම කාරණේ මේ වැඩි වශයෙන් ඉවහල් වෙලා තියෙන හතර. ඊට පස්සේ ස්කන්ධය අනුව මූලද්‍රව්‍ය සංයුතිය දීලා දෙනවා. ඔක්සිජන් 65ක් විතර තියෙනවා. ඊට පස්සේ කාබන් 18යි, හයිඩ්‍රජන් 10යි, නයිට්‍රජන් 3යි, වෙනත් ඒවා 4ක් විදියට. ඒකට මේ ප්‍රතිශත ටිකත් ඔයාලා ආවට ඔළුවේ තියාගන්න. ඔක්සිජන් වලට 65ක් තිබ්බේ, කාබන් වලට තිබ්බේ 18ක්, හයිඩ්‍රජන් වලට 10ක්, නයිට්‍රජන් වලට 3ක්, වෙනත් ඒවා 4ක් කියලා. ඊට පස්සේ සජීවී සෛල එහෙම නැත්නම් සජීවී පදාර්ථය කියන එක ගැන කතා කරද්දී නිර්මාණය වෙලා තියෙන රසායනික සංයෝග ආකාර දෙකක් තියෙනවා මූලිකව. කාබනික සහ කාබනික විදියට. ඔය කාබනික කියන එක පොදුවේ කියන්න පුළුවන් කාබන් මූලද්‍රව්‍ය මේ අඩංගු වන සංයෝග කියලා. කාබනික සංයෝග කියලා කියන්නේ. හැබැයි කාබන් තියෙන අකාබනික සංයෝගයක් තියෙනවා. කාබන් තියෙන අකාබනික සංයෝග වලට උදාහරණ විදියට කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, කාබනේට, බයිකාබනේට කියන ඒවා දෙන්න පුළුවන්. හරි. එතකොට සජීවී පදාර්ථය ගත්තාම මූලික කාබනික සංයෝග වර්ග හතරක් තියෙනවා. ඒ හතර තමයි කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලික් අම්ල කියලා කියන්නේ. එතකොට ඔයාලට තව නමක් කියනවා මේ ජෛව අණු කියලා. ජෛව අණු කියලා. එතකොට මේ ජෛව අණු කියලා වෙනම ටොපික් එකක් ඔයාලට SFT වලත් හම්බ වෙනවා කරනොත් ඒ කියන්නේ ඉස්සරහදී කරාදී හම්බ කරනවා නම්. එහෙම නැත්නම් බයොලොජි කරවතින් බයොලොජි වලත් පළවෙනි පාඩමේ බයෝ වල පළවෙනි පාඩමේ සෙට් වෙනවා මේ ජෛව අණු කියන කතාව. ඊට පස්සේ මීට අමතරව සජීවී පදාර්ථය තුල ඇති විටමින් ද කාබනික සංයෝග වර්ගයක්. එතකොට කාබනික සංයෝග ගැන තමයි කතා කරන්නේ. ඊට පස්සේ අකාබනික ඒවට අපි යනවා ජලය, khනිජ ලවණ, වායු වර්ග වගේ ඒවා සජීවී පදාර්ථයේ තැනීමට වැදගත් වන අකාබනික සංයෝග සමහරක් කියලා දීලා තියෙනවා. දාලා අදහසක් තමයි එතන ගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරන්න. පෘථුවිය මතු පිට ඇති වඩාත් සුලභතම නැත්නම් වඩාත්ම සුලභ කාබනික සංයෝගය වෙන්නේ කාබෝහයිඩ්‍රේට්. එතකොට හරිත ශාක විසින් සිදු කරනු ලබන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය මගින් තමයි මේව නිපද වෙන්නේ. එදිනෙදා ජීවිතයේදී ආහාරයට ගන්නා මෙන්න මේ අල බතල දාන්න සීනි පිටි ඔන්න ඔය කාබෝහයිඩ්‍රේට් තියෙනවා. මූලද්‍රව්‍ය සංයුතිය ප්‍රධාන වශයෙන් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් ඊට පස්සේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් ඊට පස්සේ ඔය හයිඩ්‍රජන් ට ඔක්සිජන් අනුපාතය නැත්නම් මේ මූලද්‍රව්‍ය සංයෝජන වෙන අනුපාතය 2ට 1 විදියට. හයිඩ්‍රජන් ට ඔක්සිජන් අනුපාතය 2ට 1 විදියට තමයි තියෙන්නේ. ඒකත් හරි.
ඊට පස්සේ පොදු අණුක සූත්‍රය. පොදු අණුක සූත්‍රයේ CX වරහන් ඇතුලේ H2O වරහන වහලවයි. කාබෝහයිඩ්‍රේට සෑදී ඇති ආකාරය අනුව මේ වර්ගීකරණය කරන්න පුළුවන් මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් විදිහට. මොනොසැකරයිඩ් වලට උදාහරණ ගත්තොත් ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස් දෙන්න පුළුවන්. ඩයිසැකරයිඩ් වලට උදාහරණ මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස් දෙන්න පුළුවන්. පොලිසැකරයිඩ් වලට උදාහරණ පිස්ටේ, සෙලියුලෝස්, ග්ලයිකෝජන් කියන එක දෙන්න පුළුවන්. ඔය විදිහට තමයි මේ වර්ගීකරණය යන්නේ. අපි මුලින්ම කතා කරනවා මොනොසැකරයිඩ් ගැන. මොනොසැකරයිඩ් කියලා කියන්නේ මේ කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකය. ඒවා බොහෝ විට සරල සීනි කියලාත් හඳුන්වනවා. සරල සීනි. ඒ වගේම තමයි මේවා ස්පටික ස්වරූපයක් ගන්නවයි කියලා කියනවා. මොනොසැකරයිඩ් ජලයේ දිය වෙනවා. සාමාන්‍යයෙන් මේවා පැණි රහයි. ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් හා ගැලැක්ටෝස් මොනොසැකරයිඩ් සඳහා උදාහරණ වෙනවා කියලා දීලා තියෙනවා. ග්ලූකෝස් ගැන කතා කරද්දී ඔය ඉදුණු පළතුරු වල ඊට පස්සේ මී පැණි වල වගේ හම්බ වෙනවා. වෙනත් කරුණු යටතයක් කතා කරනවා මෙන්න මේ ටික. සියලුම පිෂ්ඨමය ආහාර ජීර්ණයේ අන්තඵලයේ ග්ලූකෝස්. එම ග්ලූකෝස් රුධිරයට අවශෝෂණය වෙනවා. ශාක ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවන්නේ ග්ලූකෝස්. සෛලීය ශ්වසනයේදී ග්ලූකෝස් බිඳ දැමලා අපි ශක්තිය නිපදවනවා. ෆ්‍රක්ටෝස් ඉදුණු පළතුරු වල තියෙනවා. මී පැණි වල වට්ටක්ක කැරට් වගේ ඒවා තියෙනවා. පළතුරු සීනි කියලා හඳුන්වන්නේ ඔය ෆ්‍රක්ටෝස් කියන එක. අමු පළතුරු ඉදෙන විට ඒවා තුළ ෆ්‍රක්ටෝස් හැදෙනවා. පැණි රසින් වැඩිම සීනි වර්ගය වෙන්නේ ෆ්‍රක්ටෝස්. ඔන්න ඔය කාරණා තමයි වැදගත්. පැණි රසෙන් වැඩිම සීනි වර්ගය වෙන්නේ ෆ්‍රක්ටෝස්. ඊට පස්සේ ගැලැක්ටෝස් කියන එක කිරි ආහාරවල තියෙනවා. ඒක ලැක්ටෝස් ජීර්ණයේ ඵල විදියට අපිට හම්බ වෙනවා. ඒ වගේම පැණි රහක් නැහැ කියන එක වැදගත්. පැණි රහක් නැහැ කියන එක වැදගත්. ගැලැක්ටෝස් වල පැණි රහක් නැහැ. ඩයිසැකරයිඩ් ගැන කතා කරනවා. ඩයිසැකරයිඩ් මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා තමයි ඔය ඩයිසැකරයිඩ් කියන එක හැදෙන්නේ. එතනදී ජල අණුවක් පිට වෙනවා. ජල අණුවක් පිට වෙලාම එහෙම වෙලා තමයි බන්ධනය හැදෙන්නේ. එමෙන්න ඩයිසැකරයිඩ් අණුවට ජල අණුවක් එකතු වී යලිත් අදාළ මොනොසැකරයිඩය ලබා ගන්නත් අපිට පුළුවන්. ඒ කියන්නේ දැන් මොනොසැකරයිඩ් දෙකක් එකතු කරද්දී ජල අණුවක් පිට වෙලා අපිට ලැබෙනවා ඩයිසැකරයිඩ්. ඩයිසැකරයිඩ් එකකට ජලය දාලා අපිට ඒ අනුරූප මොනොසැකරයිඩ් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මේක මේ පැත්තට කරන්නත් පුළුවන්, මේ පැත්තට කරන්නත් පුළුවන් වගේ අයිඩියා ගත්තා නේද? හරිද? අර ඒක හඳුන්වන්න තමයි මෙන්න මේ විදිහට ඊතල දෙකක් දාලා තියෙන්නේ. ඊළඟට තියෙනවා ඩයිසැකරයිඩ් ජලයේ ද්‍රාව්‍ය පැණි රස ස්පටික වේගය. එතකොට ජලය දිය වෙනවා, පැණි රහයි ස්පටික රූපී ස්වරූපයක් ගන්නවා. මෙතන සමීකරණයකිනුත් ඒක පෙන්වලා තියෙනවා. මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස් ඩයිසැකරයිඩ් සඳහා නිදසුන් වේ. ඒකෙත් අර වගේම වගුවක් දීලා තියෙනවා. දැන් මෝල්ටෝස් වගේ එකක් ගත්තොත් ඒක ප්‍රෝහණය වන බීජවල දැක් ගන්න පුළුවන්. ඔය පැලමුන් කියලා එහෙම තියෙන්නේ. ඒ කියන්නේ මුං වලට පැලවෙන්න මේ ආසන්න අවස්ථාවේදී ඒවයි එතකොට මෝල්ටෝස් තියෙනවා. ප්‍රෝහණය වන බීජවල මෝල්ටෝස් තියෙනවා. වෙනත් කරුණු යටතේ තියෙනවා ග්ලූකෝස් අණු දෙකක එකතු වෙලා තමයි මෝල්ටෝස් අණුවක් හැදෙන්නේ. ග්ලූකෝස් ධන ග්ලූකෝස්, මෝල්ටෝස් ධන ජලය හැදෙනවා. ඊට පස්සේ පිෂ්ඨය ජීර්ණය වීමේදී අතරමැදි ඵලයක් විදියට අපිට මෝල්ටෝස් හම්බ වෙනවා. සුක්‍රෝස් ගැන කතා කරනවා. සුදු හා රතු සීනි වල හම්බ වෙනවා. උක්හා බීට් වල තියෙනවා. සමහර පළතුරු වල තියෙනවා. ෆ්ලෝයමීය යුෂයේ ශාකවල ෆ්ලෝයමීය යුෂය අඩංගු වන ඩයිසැකරයිඩ් එක කුමක්ද වගේ හොතින් සුක්‍රෝස්. ෆ්‍රක්ටෝස් අණුවකුයි ග්ලූකෝස් අණුවකුයි එකතු වෙලා තමයි සුක්‍රෝස් අණුවක් හැදෙන්නේ. එතනදී ජල අණුවක් පිට වෙනවා. ලැක්ටෝස් කිරි ආහාර වල තියෙන්නේ. ගැලැක්ටෝස් අණුවක් ග්ලූකෝස් අණුවක් සමග එකතු වෙලා තමයි ලැක්ටෝස් අණුවක් හැදෙන්නේ. ශාකවල නොමැති එකම සීනි වර්ගය. මේවා තමයි වැදගත්. ශාකවල නොමැති එකම සීනි වර්ගය ලැක්ටෝස්. සුක්‍රෝස් වගේ පැණි රහ නැහැ. ඊට පස්සේ සංයුති අණුව එළකිරි වල ලැක්ටෝස් ප්‍රතිශතය 104ත් 106ත් අතර ගයක් ගන්නවා. සංයුති අණුව මව් කිරි වල ලැක්ටෝස් ප්‍රතිශතය 106ක් 107ත් අතර ගයක් ගන්නවා. ඒතර මෙතන ගන්න ඕන පොයින්ට් එක තමයි මව් කිරි වල ලැක්ටෝස් ප්‍රතිශතය එළකිරි වල ලැක්ටෝස් ප්‍රතිශතයට වඩා වැඩි. හරි. පොලිසැකරයිඩ් මොනොසැකරයිඩ් අණු රාශියක් මොනොසැකරයිඩ් අණු රාශියක් බහු අවයවීකරණය වීමෙන් තමයි පොලිසැකරයිඩ් හැදෙන්නේ. එමෙන්න පොලිසැකරයිඩ් ජල විච්ඡේදනය වෙලා නැවත මොනොසැකරයිඩ් හදන්න පුළුවන්. ඊට පස්සේ ඇල් ජලයේ අද්‍රව්‍යයි. මේ පොලිසැකරයිඩ් කියන ඒවා ඇල් ජලයේ අද්‍රව්‍යයි. ස්පටික රූපී නොවේ. සෙලියුලෝස් පිෂ්ඨය හා ග්ලයිකෝජන් පොලිසැකරයිඩ් සඳහා නිදසුන් වේ. ඊට පස්සේ සෙලියුලෝස් පිෂ්ඨය හා ග්ලයිකෝජන් යන පොලිසැකරයිඩ් වල තැනුම් ඒකකය ග්ලූකෝස් වල නමුත් පවතින ග්ලූකෝස් අණු සංඛ්‍යාව සහ
අණු සම්බන්ධ වන ආකාරයේ විවිධ වීම නිසා ඒවායේ ස්වභාවය එකිනෙකට වෙනස් වේ. ඊට පස්සේ ඒකෙත් අර වගේම ඔග්ගුවක් දීලා තියෙනවා. සෙලියුලෝස් ගැන කතා කරද්දී ශාක සෛල බිත්තිය දෙනවා. ශාක තුල පිහිටි තන්තු වල අපිට සෙලියුලෝස් දෙක ගන්න පුළුවන් වෙනවා. වෙනත් කරුණු මිනිස් ජීර්ණ පද්ධතිය තුල ජීර්ණයට ලක් වෙන්නේ නැහැ ඔය සෙලියුලෝස් කියන එක. ඒක හින්දාම තමයි මේ මලබද්ධය කියන එක වළක්වා ගැනීමට සෙලියුලෝස් කියන එක උදව් වෙන්නේ. පිෂ්ඨය කියන එක ගනිද්දී ධාන්‍ය වර්ග, අල වර්ග, කොස් තෙල් ඔය තියෙනවා. ශාකවල ගබඩා කෙරෙන කාබෝහයිඩ්‍රේට් වර්ගය තමයි පිෂ්ඨය කියලා කියන්නේ. ග්ලයිකෝජන් සත්වක්මාවය සහ පේශීවල දක්වන්න පුළුවන්. සතුන්ගේ සිරුර තුළ කාබෝහයිඩ්‍රේට් සංසිඳ කරන්නේ ග්ලයිකෝජන් විදියට. ඔය කාරණා ටික තමයි තියෙන්නේ. කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම. ශක්ති ප්‍රභවයක් විදියට අපිට කාබෝහයිඩ්‍රේට් වැදගත් වෙනවා. ඊට පස්සේ සංචිත ආහාරයක් විදියට කාබෝහයිඩ්‍රේට් වැදගත් වෙනවා. ජීවීන්ගේ සෛල බිත්ති නිර්මාණය කිරීමට වැදගත් වෙනවා. නියුක්ලික් අම්ලවල සංඝටකයක් විදියට කාබෝහයිඩ්‍රේට් වැදගත් වෙනවා. ඔය ශක්ති ප්‍රභවයක් ලෙස වැදගත් වෙන්නේ කොහොමද වගේ ඇහුවතින් ජීවීන්ගේ ක්‍රියාකාරකම් සඳහා ශක්තිය ලබා ගන්න ප්‍රධාන ප්‍රභවය වන්නේ කාබෝහයිඩ්‍රේටයි. මේවා ජීර්ණයෙන් සෑදෙන මොනොසැකරයිඩ්. සෛල තුළදී රසායනික විපර්යාස වලට ලක්වීමෙන් ශක්තිය නිදහස් වෙනවා. ඔය කාරණා ටික තමයි තියෙන්නේ. ඒතර මූලිකව මෙන්න මේ හතර දැනගෙන ඉන්නවා. ඊට පස්සේ මේ හඳුනා ගැනීමේ පරීක්ෂා කියන එක. දැන් මේ හඳුනා ගැනීමේ පරීක්ෂා O level වලට තිබ්බට මේ පාර 2025 A level බයොලොජි පේපරේ ස්ට්‍රක්චර්ඩ් එකෙත් අහලා තිබ්බා මේ ලිපිඩ හඳුනා ගැනීමට අදාළ සුඩාන් 3 කියන එක අපිට ඉස්සරහදී හම්බ වෙනවා. මෙන්න මේක සම්බන්ධව පොඩි ප්‍රශ්නයක් අහලා තිබ්බා. කියන්නේ අර මේවා ඉස්සරහටත් වැදගත් වෙනවා හොඳේ. ඒ කියන්නේ දැන් ඔයාලා මෙතන ඉගෙන ගන්න කාබෝහයිඩ්‍රේට් හඳුනා ගැනීමේ පරීක්ෂා. අප ගන්නා විවිධ ආහාර තුල විවිධ කාබෝහයිඩ්‍රේට් වර්ග තියෙනවා. ඒවායිම ආහාර තුල අඩංගු දේ හඳුනා ගැනීම සඳහා පහත දක්වන පරීක්ෂණ සිද්ධ ගන්න පුළුවන්. පිෂ්ඨය හඳුනා ගැනීම සඳහා පරීක්ෂාව. ඉතින් ඒකට මුලින්ම කරන්නේ පිෂ්ඨමය ආහාර ස්වල්පයක් අරගන්නවා. අරගෙන පරීක්ෂා නලයකට දාලා වතුර ටිකක් දාලා හොඳින් පොඩි කරලා මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ ඒකට අයඩින් ද්‍රාවණයකින් බිඳුවක් එකතු කරනවා. නිරීක්ෂණය වෙන්නේ පිෂ්ඨයේ තියෙනවා නම් දම් පාට හුරු නිල් පාටක් ලැබෙන එක. ග්ලූකෝස් හඳුනා ගැනීම සඳහා පරීක්ෂා නලයකට ග්ලූකෝස් ද්‍රාවණයක් ගන්නවා. බෙනෙඩික් ද්‍රාවණයේ ස්වල්පයක් එකතු කරනවා. දැන් එම නලය ජල තාපකයක බහා ක්‍රමයෙන් රත් කරනවා. මෙන්න මේ වර්ණ විපර්යාසය දක්වන්න පුළුවන් නම් අපි කියන එකේ ග්ලූකෝස් තියෙනවා කියලා. නිල් පාට තිබිලා එක කොළ පාටට හැරෙනවා. කොළ පාට කොළ කහ බවටපත් වෙනවා. කොළ කහ කියන එක තැඹිලි පාටට යනවා. තැඹිලි පාට ගඩොල් රතු පාටට ගිහිලා වක්ෂේපයක් බවටපත් වෙනවා. සුක්‍රෝස් හඳුනා ගැනීම සඳහා පරීක්ෂාව. මේක සුක්‍රෝස් හඳුනා ගැනීම කියලා තමයි තියෙන්නේ. එතකොට ඒකෙදි වෙන්නේ පරීක්ෂා නලයකට අපි ගන්නවා සීනි ද්‍රාවණයක්. ඊට පස්සේ ඒකට බෙනෙඩික් ද්‍රාවණයේ ස්වල්පයක් එකතු කරනවා. ඊට පස්සේ පරීක්ෂා නලය ජල තාපකයකට බහා ක්‍රමයෙන් රත් කිරීම සිද්ධ කළත් වර්ණ විපර්යාසයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මේක ග්ලූකෝස් නෙමෙයිනේ. ග්ලූකෝස් නෙමෙයි. ඊට පස්සේ අපි හිතනවා මේක එහෙනම් සුක්‍රෝස් වෙන්න ඇති. සුක්‍රෝස් වෙන්න ඇති. කියන්නේ නිරොක්සිහාරක සීනි වෙන්න ඇති මේකේ තියෙන්නේ. එහෙමනම් අපි ඊළඟ පියවර වලට යනවා. ඊළඟ පියවරදී කරන්නේ නැවත සකසාගත් සීනි ද්‍රාවණයකට තනුක සල්ෆියුරික් අම්ල බිඳු කිහිපයක් දමලා රත් කරනවා. එම මාධ්‍ය උදාසීන කිරීමට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බිඳු කිහිපයක් ඊට පස්සේ එකතු කරනවා. ඊට පස්සේ බෙනෙඩික් ද්‍රාවණයේ ස්වල්පයක් බැගින් එකතු කරලා වර්ණ විපර්යාසයක් වෙනවද කියලා බලනවා. එහෙම වර්ණ විපර්යාසයක් වෙනවනම් අපි කියනවා සුක්‍රෝස් තමයි තිබිලා තියෙන්නේ කියලා. ඒතර මේ වර්ණ විපර්යාසය වැදගත්. නිල් පාට කොළ පාටට යනවා. කොළ පාට කොළ කහ පාටට යනවා. කොළ කහ පාට තැඹිලි පාටට යනවා. තැඹිලි පාට ගඩොල් රතු පාටට යනවා. ඊට පස්සේ අපි යනවා ප්‍රෝටීන ගැන කතා කරන්න. ප්‍රෝටීන ගැන කතා කරද්දී ප්‍රෝටීන සියලුම සජීවී සෛලවල අත්‍යවශ්‍ය සංඝටකයක්. ප්‍රෝටීන වල සෑම විටම කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් අඩංගු වෙනවා. මීට අමතරව සල්ෆර් තියෙන්නත් පුළුවන්. පරිණත මිනිස් සිරුරේ සංයුතිය යන 117ක් පමණ. ඇත්තේ ප්‍රෝටීනමය ද්‍රව්‍ය වලින්. ප්‍රෝටීන යනු ඇමයිනෝ අම්ල නැමැති වඩා සරල අණු බහුව්‍යවකරණයෙන් තැනුණු සංකීර්ණ අණුවකි. මස්, මාළු, බිත්තර, සුදු මදය, මාංශ භෝග ආදී ප්‍රෝටීන අඩංගු ආහාර සඳහා නිදසුන් වෙනවායි කියලා කියනවා. ඒතර මේ අමතර දැනුමටනේ තියෙන්නේ. ප්‍රෝටීන වල වැදගත්කම ශක්ති ප්‍රභවයක් විදිහට වැදගත් වෙනවා. කාබෝහයිඩ්‍රේට් හැම එදලින් සපින ශක්තිය නොසෑහෙන විට ප්‍රෝටීන් මගින්ද ශක්තිය නිපදව වෙනවා කියලා කියනවා. ඊට පස්සේ ව්‍යුහමය සංඝටක සාධාරණ ප්‍රෝටීන දායක වෙනවා. සෛල පටලයේ සෑදීම සඳහා ප්‍රධාන සංඝටකයක් ලෙස ප්‍රෝටීන වැදගත් වෙනවා. කෙස් හා කුරුළු පිහටු ආදී ඇත්තේ කෙරටින් කියන ප්‍රෝටීන වර්ගය කියලා කියනවා. එන්සයිම් ලෙස ක්‍රියා කිරීමට දායක වෙනවා. ජීවීන් තුළ සිදුවන සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියා එන්සයිම් මගින් උත්ප්‍රේරණය කරනු ලැබෙනවා. මේ එන්සයිම් හැදලා තියෙන්නේ ප්‍රෝටීන වලින්. හෝමෝන ලෙස ක්‍රියා කිරීම.
ජීවීන්ගේ සමායෝජනය හා සමස්ථිතිය සඳහා වැදගත් වන හෝමෝන ප්‍රෝටීන වෙනවා. ඊට පස්සේ ප්‍රතිදේහ ලෙස ක්‍රියා කිරීම ඒ කියන්නේ මෙහෙමයි හෝමෝන ලෙස ක්‍රියා කිරීම දැන් මෙතන ජීවීන්ගේ සමායෝජනය හා සමස්ථිතිය සඳහා වැදගත් වන හෝමෝන ප්‍රෝටීන වේ කියලා නේ තියෙන්නේ. සියලුම ප්‍රෝටීන මේ නෑ සියලුම හෝමෝන ප්‍රෝටීන මේ හෝමෝන නෙමෙයි හොඳේ. අපි ඉස්සරහදී එක හම්බ වෙයි. එතකොට ওই පොයින්ට් එක තියෙනවා. ඊට පස්සේ ප්‍රතිදේහ ලෙස ක්‍රියා කිරීම කියන්නේ විවිධ රෝගකාරක සුදුජීවීන්ගේ ආරක්ෂාව සඳහා ශරීරය තුළ නිපදවන ප්‍රතිදේහද ප්‍රෝටීන වෙනවා. ඒතර ප්‍රෝටීන වල වැදගත්කම ලියා දක්වන්න වගේ හොදී ශක්ති ප්‍රභවයක් ලෙස වැදගත් වෙනවා කියන එක අපිට මේ කාබෝහයිඩ්‍රේට් වලට හම්බුණානේ. ඒතර මේ දෙකටම තියෙනවා. ඊට පස්සේ ව්‍යුහාත්මක සංඝටක සෑදීම සඳහා කියන එක වට ලියන්න පුළුවන්. එන්සයිම් ලෙස ක්‍රියා කිරීම කියන එක ලියන්න පුළුවන්. හෝමෝන් ලෙස ක්‍රියා කිරීම කියන එක ලියන්න පුළුවන්. ප්‍රතිදේහ ලෙස ක්‍රියා කිරීම කියන එක ලියන්න පුළුවන්. වැදගත්කම ගත්තාම මෙන්න මේවා ලෙස ක්‍රියා කරනවා. ව්‍යුහාත්මක සංඝටක ශක්ති ප්‍රභවය. කොහොම තමයි යන්නේ. හරි. එතකොට ওই ටික තමයි මේ පිටු ටිකේ තියෙන්නේ. ප්‍රෝටීන් හඳුනා ගැනීමේ පරීක්ෂාවට අපි යනවා. බයෝරෙට් පරීක්ෂාව. එතකොට දැන් මේක යන වේගය යම් කිසි කෙනෙක්ට වැඩි වගේ තේරෙන්න පුළුවන්. එහෙම තේරෙන එකක් සාමාන්‍යයි. සාමාන්‍යයි හොඳේ. යනෝම. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මේක මේ දැන් මේක වේගෙන් යනවනේ. මේක වේගෙන් යනවා ඔයාලා අපේ ගෲප් වල ඉන්නවනම් අපි ඔයාලට ඔඩියෝ එකකුත් දෙන්න. මේකේ ඔඩියෝ එක ටෝක් ෆාස්ට් කියලා ඇප් එකක් තියෙනවා. ටෝක් ෆාස්ට් කියලා ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එකට දාලා අහන්න. එතකොට මම මේ ගැප් තියලානේ කතා කරන්නේ. ඒ ගැපුත් නැතුව ඔයාලට අර වචන ටික විතරක් ගන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ ඔයා එක දෙපාරක් තුන් පාරක් අහන්න විභාගයට යනවා. එතකොට සමස්ත සිලබස් එකම ඔයාලට ටක් ගාලා යන්න පුළුවන්. ඒ සමස්ත සිලබස් එක පුරාම පොඩි කාලෙකින් ඔයාලට යන්න පුළුවන්. ඒ වැඩේ. අපි එහෙම කරලා දෙන්න බලන්නම් ඒ වැඩෙත්. හරි ආයෙත් කතාවට එනවා. ප්‍රෝටීන් හඳුනා ගැනීමේ පරීක්ෂාව. බයෝරෙට් පරීක්ෂාව තමයි ප්‍රෝටීන් හඳුනා ගන්න යොදාගන්නේ. පරිප්පු කුඩු කර ලබාගත් ද්‍රාවණයක් හරි නැත්නම් බිත්තර සුදු මද සහිත ද්‍රාවණයක් හරි ලබා ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි පරිමාවක් මිශ්‍ර කරලා පසුව කොපර් සල්ෆේට් බිඳු කිහිපයක් දාන්න ඕනේ. ද්‍රාවණය තදදම් පහටට හැරෙනවා නම් අපි කියන ප්‍රෝටීන තියෙනවා කියලා. ඊට පස්සේ එන්සයිම ගැන කතාව. ජීවීන් තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි කිරීම සඳහා අවශ්‍ය වන ජීවීන් විසින්ම නිපදවනු ලබන විශේෂිත ප්‍රෝටීන තමයි එන්සයිම කියලා කියන්නේ. කාබනික උත්ප්‍රේරක වලට තමයි එන්සයිම කියන නමක් දීලා තියෙන්නේ. නිදසුනක් ලෙස සුක්‍රෝස් ග්ලූකෝස් බවට පත් කිරීමට තනුක අම්ල සමග රත් කළ යුතුය. නමුත් ආහාර ජීර්ණ පද්ධතිය අඩංගු එන්සයිම මගින් මේ ප්‍රතික්‍රියාව අඩු උෂ්ණත්වයකදී ඉතා පහසුවෙන් සිදුවේ කියලා කියනවා. ඒ කියන්නේ දැන් සුක්‍රෝස් ග්ලූකෝස් බවට හරවන්නනේ අපි මෙතනදී මේ තනුක අම්ලයක් යොදාගත්තේ. සුක්‍රෝස් හඳුනා ගැනීම පරීක්ෂණය. කියන්නේ අපි කරේ සුක්‍රෝස් තිබ්බනම් සුක්‍රෝස් ග්ලූකෝස් කරා ඊට පස්සේ ග්ලූකෝස් සඳහා කරන පරීක්ෂණයක තමයි කරේ. එතකොට ඒකට අපිට රත් කරන්න ඕන උනා තනුක අම්ලයක් දාන්න උනා. හැබැයි ඇඟ ඇතුළතදී ඕක වෙනවනේ. ඇඟ ඇතුළතදී ඕක වෙන එන්සයිම් භාවිතය. ඒකයි මෙතන කියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය අඩංගු එන්සයිම් මගින් මේ ප්‍රතික්‍රියාව අඩු උෂ්ණත්වයකදී ඉතා පහසුවෙන් සිද්ධ වෙනවා කියන්නේ. අර ඒක කියන්නේ එන්සයිම් වලින් මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරනවා. පහසු කරනවා. එබැවින් එන්සයිම් වල කාර්ය වන්නේ ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීමයි. එන්සයිමයක ක්‍රියාකාරීත්වය පෙන්වීමට අදාළ ක්‍රියාකාරකම්. මේකට අපිට අවශ්‍ය වෙනවා පාන් පිටි, අයඩින් ද්‍රාවණයක්, ජලය, පරීක්ෂා නලයක්, සුදු පිගන් ගඩොලක්, විරාම ගටිකාවක්. ක්‍රමය වෙන්නේ පාන් පිටි ජලයේ දිය කරලා සාදාගත් මිශ්‍රණයකින් මිලිලීටර් 2ක් පමණ පරීක්ෂා නලයකට දාන්න. ඊට පස්සේ ඒකට ඇමයිලේස් එන්සයිමය සම ප්‍රමාණයක් එකතු කරන්න. මේ ඇමයිලේස් එන්සයිමය ලබා ගන්න විදියකුත් කියලා තියෙනවා. ප්‍රෝහණය වන මුං බීජ ජලය ස්වල්පයක් සමග අඹරාගෙන පෙරාගත් ද්‍රාවණය ඇතුළත් කරගන්න. අර පැලවෙන මුංගට අරගෙන වතුර ටිකක් දාලා ඒක අඹරලා පෙරලා දිය කරලා ඒ කියන්නේ ඒ පෙරණය තමයි දාන්න කියන්නේ. පෙරාගත් ද්‍රාවණය තමයි දාන්න කියන්නේ. 2 මිලිලීටර එකතු කරන්න. මිනිත්තු 2කට පමණ පසු මිශ්‍රණයෙන් බිඳුව බැගින් සුදු පිගන් ගඩොලක් මත තබන්න. මිනිත්තු 2කට පස්සේ. ඊට පස්සේ අයඩින් ද්‍රාවණය බිඳුවක් බැගින් එකතු කරන්න. හරි. නැවතත් මිනිත්තු 2කට පසු පෙර පරිදි මිශ්‍රණයෙන් බිඳුවක් පිගන් ගඩොල මත තබා අයඩින් බිඳුවක් එකතු කරන්න. මෙසේ මිනිත්තු 20ක පමණ කාලය තුළ මිනිත්තු 2කින් 2කට ලබාගත් මිශ්‍රණ බිඳුව වලට අයඩින් බිඳුව එකතු කරන්න. එතකොට ඕක තමයි කරන දේ. ඊළඟට තියෙනවා වරින් වර ලබාගත් මිශ්‍රණයේ වර්ණය නිල් පැහැයේ සිට ක්‍රමයෙන් දුඹුරු පැහැයට හැරෙන අතර
අවසානයේ අයඩින් වල වර්ණය ලබා දෙයි. අයඩින් වල වර්ණය කහ දුඹුරු පාට. ඊට පස්සේ පිෂ්ඨ අයඩින් සමග කළු නිල් වර්ණයක් ලබා දෙයි. මිනිත්තු 20කට පමණ පසු මිශ්‍රණයේ අයඩින් ද්‍රාවණය සමග වර්ණ වෙනසක් නොදෙන්නේ නම් එහි පිෂ්ඨය නැහැ. එසේ වන්නේ පිෂ්ඨය මත ඇමයිලේස් ක්‍රියා කරන මෝල්ටෝස් සාධන නිසා. එතකොට ඕක තමයි කතාව. ඒ කියන්නේ අර ඇමයිලේස් කියන එන්සයිමේ ක්‍රියාකාරීත්වය පෙන්වන්න තමයි අපි මේක කරන්නේ. අර දැන් පිෂ්ඨය අයඩින් එක්ක කළු නිල් වර්ණයක් ලබා දෙනවානේ. එතකොට මුලින්ම තියෙන කළු නිල් වර්ණයක් මේක පටන් ගත්තම වෙලා. හැබැයි එන්න අපි කාලය වැඩි කාලයකට යද්දී ගන්නේ. එන්න දැන් මිනිත්තු 20කට ඔක් කරන්නේ. ඒතර මුල් මිනිත්තු දෙකේදී කළු නිල් වර්ණයක් තියෙනවා. තව මිනිත්තු දෙකකට පස්සේ ගත්තාම පොඩ පාට අඩු වෙනවා. අඩු වෙන්නේ දුඹුරු පාටට. අන්තිමටම ඕක අයඩින් වල පාටටම එනවා. අයඩින් වල පාටටම එනවා කියන්නේ එතන පිෂ්ඨය නැහැ කියන එක. ඒ කියන්නේ අර ඇමයිලේස් වලින් සියලුම පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරලා ඉද්දි. එතකොට ඕක තමයි එතකොට එකෙන් පෙන්නනවා පිෂ්ඨය මත ඇමයිලේස් ක්‍රියා කරලා පිෂ්ඨය මෝල්ටෝස් බවට කඩනවා කියන එක. ඒ කාරණෙත් හරි. ඊට පස්සේ අපි යනවා ලිපිඩ ගැන කතා කරන්න. තෙල් හා මේද මේ කාණ්ඩයට අයත් වෙනවා. ලිපිඩ කාම්බර උෂ්ණත්වයේදී ඝන ලෙස පවතින විට මේදය ලෙසත් ද්‍රව ලෙස පවතින විට තෙල් ලෙසත් හඳුන්වනවා. කාබෝහයිඩ්‍රේට වල මෙන්ම මේදයේහිද අන්තර්ගතව ඇත්තේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. ඊට පස්සේ ඒ වුණාට කාබෝහයිඩ්‍රේට වලට සාපේක්ෂව ලිපිඩ වල ඇති ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. ලිපිඩ ජලය ඇතුළු ද්‍රාවකවල ද්‍රවීය ද්‍රාවකවල දිය නොවේ. නමුත් කාබනික ද්‍රාවකවල දිය වේ. එතකොට ලිපිඩ කියන ඒවා ද්‍රවීය ද්‍රාවකවල දිය වෙන්නේ නැහැ. ජලය කියන්නේ ද්‍රවීය ද්‍රාවකයක්. ඒක නිසා ජලය දිය වෙන්නේ නැහැ. ඉතින් ලිපිඩ සඳහන් උදාහරණ දීලා තියෙනවා. රටකජු පොල්, තල, බටර්, මාගරින්. මේක මේ පොල් තෙල් වෙන්න ඕනේ. තල තෙල් කොහොම හරි. ඊට පස්සේ මේද අම්ල හා ග්ලිසරෝල් එකතු වීමෙන් තමයි ලිපිඩ හැදෙන්නේ. ලිපිඩ වල වැදගත්කම ශක්ති ප්‍රභවයක් ලෙස වැදගත් වෙනවා. ඊට පස්සේ විවිධ ව්‍යුහාත්මක සංඝටක සෑදීමට වැදගත් වෙනවා. ජල සංරක්ෂණය සඳහා වැදගත් වෙනවා. දේහ උෂ්ණත්වය පවත්වාගෙන යාමට වැදගත් වෙනවා. අභ්‍යන්තර ඉන්ද්‍රියවල ආරක්ෂාව සඳහා වැදගත් වෙනවා. ඇතැම් හෝමෝන සංශ්ලේෂණය සඳහා. අර ඒකයි මම කිව්වේ සියලුම හෝමෝන වලට ප්‍රෝටීන ගන්න එපා කියලා. මේක ශක්ති ප්‍රභවයක් ලෙස වැදගත්කම කතා කරොතින් ජීවදේහ තුළ සිදුවන පරිවෘත්තීය ක්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය නිපදවීමට කාබෝහයිඩ්‍රේට් හා ප්‍රෝටීන මෙන්ම ලිපිඩද ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරනවා. ලිපිඩ දහනය කිරීමෙන් වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් ලැබෙනවා කියලා තියෙනවා. ව්‍යුහාත්මක සංඝටක සෑදීමට ප්ලාස්මා වල ඇතුළු සියලුම සෛල පටලවල ප්‍රධාන වැදගත් සංයෝගයක් වන්නේ ලිපිඩයි. විශේෂයෙන් ෆොස්ෆොලිපිඩ සහ කොලෙස්ටරෝල්. ඊට පස්සේ ජල සංරක්ෂණය ගැන කතා කරද්දී ශාක දේහවල මතුපිට පෘෂ්ඨයේ ඇති කියුටින් නම් ඉටි නිසා ජලය පිටවීම වළක්වන බැවින් ඒ ජල සංරක්ෂණ කාර්යය ඉටු කරයි. බොහෝ සත්වයන්ගේ දේහාවරණයේද ඉටි අඩංගු වීම නිසා විජලනය වීම වැළකේ. එනම් ලිපිඩ ජලයට අපාරගම්‍ය වේ. ඔන්න ඔය කාරණේ. ඒතකොට ඔය කියුටින් තියෙන ශාක දේහවල ඊට පස්සේ බොහෝ සත්වයන්ගේ දේහාවරණයේ ඉටි තියෙනවා. ඒකින්ද විජලනය වීම වැළැක්වෙනවා. දේහ උෂ්ණත්වය පවත්වාගෙන යාම ගැන කතා කරද්දී පක්ෂීන් ශීරපායින ආදී අචලතාපී සත්වයන්ගේ සමට යටින් ඇති අදච්චර්මීය මේද ස්තරය තාප පරිවාරකයක් ලෙස ක්‍රියා කරයි. ඒ ඔවුන්ගේ දේහ උෂ්ණත්වය රැක ගැනීම සඳහා උපකාරී වේ කියලා කියනවා. අභ්‍යන්තර ඉන්ද්‍රියන් වල ආරක්ෂාව සඳහා සත්ව දේහයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වටා ඇති මේද ස්තර මගින් ඒවාට බාහිරින් ඇතිවන කම්පන අවශෝෂණය කරගන්නවා. මගින් ආරක්ෂක වෘත්තයක් ඉටු කරනවා. ඒ කියන්නේ ඇඟ ඇතුලේ තියෙන අවයව හැම එකකම වගේ වටේට මේද වලින් සෑදිච්ච ආවරණයක් තියෙනවා. ගාඩ් එක. ඊට පස්සේ ඇතැම් හෝමෝන සංශ්ලේෂණය සඳහා පෘෂ්ඨවංශීන්ගේ ඇතැම් හෝමෝන කියන්නේ ඊස්ට්‍රජන්, ටෙස්ටොස්ටෙරෝන්, කෝටිසෝන් කියලා තියෙන්නේ. මේක කෝටිසෝල් වෙන්නේ. ආදී සංශ්ලේෂණයටත් ওই ලිපිඩ කියන ඒවා වැදගත් වෙනවා. ප්‍රධාන වශයෙන් ලිංගික හෝමෝන වගේ ඒවා තමයි ලිපිඩමය හෝමෝන විදිහට තියෙන්නේ. ස්ටෙරොයිඩමය හෝමෝන. කොහොම හරි. ඒතකොට ওই ටික තමයි ඒ කාරණය. ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාව සුඩාන් 3 පරීක්ෂාව තල තෙල් හෝ පොල් තෙල් ස්වල්පයක් පරීක්ෂානාලයකට දානවා. ඒකට සුඩාන් 3 ප්‍රතිකාරක එකතු කරලා හොඳින් සෙලවීම සිදු කරනවා. තෙල් ස්තරය රතු පැහැති වීම තමයි නිරීක්ෂණය විදිහට තියෙන්නේ. අමතර දැනුම ඕන මේක පොඩ්ඩක් වැදගත් කාරණයක්. ඒ කියන්නේ මේද අම්ල වර්ග දෙකක් තියෙනවා. සන්තෘප්ත මේද අම්ල, අසන්තෘප්ත මේද අම්ල විදිහට. සන්තෘප්ත මේද අම්ල කියන්නේ එක් එක් කාබන් පරමාණු අතර තනි බන්ධන පමණක් පවතින දාම සහිත මේද අම්ල. ඒතර මේවා කාම්බර උෂ්ණත්වයේදී ඝන හෝ අර්ධ ඝන ලෙස තමයි තියෙන්නේ. කියන්නේ දැන් මේ මේද අම්ලයක් කියන එක ගත්තහම
මෙහෙම උඩ කැලලක් තියෙනවා අපි ඒකට හිස කියලා කියනවා. ඊට පස්සේ වලිගය කියලා කොටසක් තියෙනවා. මෙන්න මේ වලිගය කියන කොටසේ මේ කාබන් පරමාණු අතර තියෙන තනි බන්ධන විතරයි නම් අපි කියනවා සන්තුෘප්තයි කියලා. දිත්ත බන්ධන එකක් හෝ වැඩි ගන්නක් තියෙනවා නම් මේ අසන්තුෘප්තයි කියලා කියන එක අමතර කාරණයක්. නියුක්ලික් අම්ල ගැන කතා කරන්න යනවා. නියුක්ලික් අම්ල යන නියුක්ලියෝටයිඩ් නැමැති තැනුම් මේකක රාශියක් රේඛීයව සම්බන්ධ වීමෙන් සෑදෙන ජෛව අණු කාණ්ඩයකි. ඒවා රේඛීය බහු අවයවික වෙනවා. නියුක්ලික් අම්ල වල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් හා ෆොස්ෆරස් අඩංගු වෙනවා. ඊට පස්සේ සජීව පදාර්ථයේ අඩංගු කාබනික අණු වර්ග අතරින් ප්‍රවේණිකව ඉතා වැදගත් වෙන නියුක්ලික් අම්ල. නියුක්ලික් අම්ල ප්‍රධාන ආකාර දෙකයි DNA RNA. DNA කියන්නේ ඩිऑක්සිරයිබෝනියුක්ලික් අම්ල, RNA කියන්නේ රයිබෝනියුක්ලික් අම්ල. DNA අණුවේ තැනුම් ඒකකය වන්නේ ඩිऑක්සිරයිබෝනියුක්ලියෝටයිඩය. න්‍යෂ්ටිය තුළ ඇති DNA අණුවේ ප්‍රවේණික තොරතුරු කපඩා වෙලා තියෙනවා. RNA ගැන කතා කරද්දී RNA අණුවේ තැනුම් ඒකකය වෙන්නේ රයිබෝනියුක්ලියෝටයිඩය. RNA ප්‍රෝටීන සංශ්ලේෂණ ක්‍රියාවලියේදී වැදගත් කෘත්‍යයක් ඉටු කරනවා කියලා දීලා තියෙනවා. නියුක්ලික් අම්ලවල වැදගත්කම ගැන කතා කරද්දී ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු කපඩා කිරීම සඳහා මේවා වැදගත් වෙනවා. ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම සඳහා වැදගත් වෙනවා. ප්‍රෝටීන සංශ්ලේෂණ කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා වැදගත් වෙනවා. සෛලයේ සිදුවන සියලුම ජෛවික ක්‍රියාවලිය පාලනය කිරීම සඳහා වැදගත් වෙනවා. එම ජීවී ක්‍රියා පාලනය කරනු ලබන තොරතුරු ඇතුළත් වන්නේ DNA තුල. එතෙම් වෛරස් වල ප්‍රවේණික තොරතුරු කපඩා කර ගැනීමට RNA වැදගත් වෙනවා. ඊට පස්සේ තියෙනවා DNA අණුව විකෘති වලට භාජනය වීමේ හැකියාවක් තියෙනවා. එම වෙනස් වීම නිසා ප්‍රභේද නැති වෙනවා. මේ ප්‍රභේදන ජීවිගේ පරිණාමය සඳහා වැදගත් වෙනවා. කියන්නේ ප්‍රභේදන කියන්නේ ගහණයක් ඇතුලේ වෙනස්කම් තියෙන සත්තු ඇති වෙනවා. ඒ වෙනස්කම් තියෙන සත්තු පරිසරික තත්ත්වයට වඩා හිතකරයි නම් ඒ කට්ටියගේ ගහණය වැඩි වෙනවා. ඒ ගහණය ඒ කට්ටියගේ ප්‍රමාණය වැඩි වෙනවා. එහෙම දෙයක්. ඒකින්ද තමයි මේ පරිණාමය කියන සිද්ධිය කාලාන්තරයක් තිස්සේ සිද්ධ වෙන්නේ. මේ සදාන් කරලා ලද ජෛව අණු තුල ප්‍රධාන වශයෙන් කාබන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා, නයිට්‍රජන් තියෙනවා. මේ මූල ද්‍රව්‍ය ඒවා තුළ අඩංගු බව තහවුරු කිරීමට පහළ සඳහන් ක්‍රියාකාරකම් වල නිරත වෙමු. එතකොට මෙතන තියෙන්නේ එක් මූල ද්‍රව්‍ය හඳුනා ගැනීමක්. මුලින්ම අපි කතා කරනවා ආහාර සංඝටකයක් ලෙස ජලය අඩංගු බව තහවුරු කර ගැනීම. එතකොට ජලය අඩංගු බව තහවුරු කරගනිද්දී හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූල ද්‍රව්‍ය දෙක තියෙනවා කියන එක තහවුරු වෙනවා. එතකොට මේකට අවශ්‍ය ද්‍රව්‍ය මස්, බිත්තර කටු, ශාකපත්‍ර, වියලි කෝවක් අවශ්‍ය වෙන දහනය කිරීමේ කටයුතු වලට. එතකොට මෙතනදී කරන්නේ මස්, බිත්තර කටු සහ ශාකපත්‍ර වියලි තත්වයෙන්ගෙන වෙන වෙනම හොඳින් කුඩු කරන්න. මෙතනදී තව දෙයක් වැදගත්. වියලි තත්වෙන් ගන්නවා කියන එක. දැන් මේ කෝව වුණත් වියලි තත්වේ තියෙනවා. මොකද අපි ජලය තියනවා කියන එකනේ හඳුනගන්නේ. ඊට පස්සේ ඒවා වෙන වෙනම කෝවේ දමා ජලය ඉවත් වෙන තුරු රත් කරන්න. රත් කරන අතරතුරේදී ඊට ඉහළින් වීදුරු තහඩුවක් අල්ලන්න. වීදුරු තහඩුව මත සෑදෙන ද්‍රව බිඳු ජලයද යන්න හඳුනා ගැනීමට නිර්ජලීය කොබෝල්ට් ක්ලෝරයිඩ් හරි නිල් ජලීය කොපර් සල්ෆේට් හරි භාවිත කරන්න. ඔය නිල් ජලීය කොපර් සල්ෆේට් සුදු පාටයි. නිර්ජලීය එක ඔක වතුර දාපුවාම නිල් පාටට හැරෙනවා. එතකොට නිර්ජලීය කොබෝල්ට් ක්ලෝරයිඩ් එක භාවිත කරන්න ඔක නිල් පාට ඉඳලා රෝස පාටට හැරෙනවා. ඉතින් නිර්ජලීය කොබෝල්ට් ක්ලෝරයිඩ් භාවිත කළේ නම් එහි වර්ණය නිල් පැහැය සිට රෝස පැහැයට හැරේ. කොපර් සල්ෆේට් නිල් ජලීය භාවිත කරා නම් සුදු පැහැය සිට නිල් පැහැයට හැරේ. ඒ අණු වීදුරු තහඩුව මත ජල බිඳු සෑදෙන බව නිගමනය කරන්න පුළුවන්. ඔය කාරණා ටික තමයි තියෙන්නේ ඒ යටතේ. ඊට පස්සේ අපි යනවා ජෛව අණු තුල කාබන් නැති බව තහවුරු කරගන්න. මේකටත් ඉතින් කෝව කිහිපයක් ඕන වෙනවා. නිවිතිශාක කඳ කොටසක් ඕන වෙනවා. මාළු කැබැල්ලක් ඕන වෙනවා. කඩල ඕන වෙනවා. මේවා එක දාලා රත් කරන්න තමයි තියෙන්නේ. අන්තිමට ලැබෙන ඵලයේ සුදු කඩදාසියක් මත අතුල්ලන්න කියලා කියනවා. සුදු කඩදාසිය මත අඟුරු වලින් ඇඳපු රේඛා ලැබෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් මේ කාබන් තිබ්බයි. ඒ ජෛව අණු තුල නයිට්‍රජන් නැති බව හඳුනා ගන්න එක. විතර සුදු මදය, මාළු කැබැල්ල, පරිශනල දෙක, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය, කොපර් සල්ෆේට් ද්‍රාවණය, ජල ස්වල්පය. මාළු කැබැල්ල ජලය ස්වල්පය සම හොඳින් පොඩි කර පෙරා ගන්න. පරිශනල දෙකට විතර සුදු මදය හා මාළු කැබැල්ල භාවිතා කර සෑදු යුෂය 2 මිලිලීටර් බැගින් වෙන වෙනම දවන්න. ඊට පස්සේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි ප්‍රමාණයක් එකතු කරන්න. ඒ මතර කොපර් සල්ෆේට් බිඳු කිහිපයක් එකතු කරන්න. ඉහත ද්‍රාවණවල දම්පහයක් ඇති වේ. එසේ වන්නේ එම ආහාරවල ප්‍රෝටීන අඩංගු වී ඇති නිසායි. ප්‍රෝටීනවල නයිට්‍රජන් තියෙනවා. එබැවින් මෙම ජීවී කොටස් තුළ නයිට්‍රජන් තියෙනවා කියලා තහවුරු වෙනවා කියලා කියනවා. ඊට පස්සේ ජලය ගැන අපි කතා කරන්න යනවා. ජීවීන්ගේ දේහ බරින් වැඩි ප්‍රමාණයක් සමන්විත වන්නේ අකාබනික සංයෝගයක් වන ජලය. බොහෝ ජීවීන්ගේ ශරීර බරෙන් 3/2ක් පමණ ජලය. ඊට පස්සේ
ජලය සජීවී පදාර්ථයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මාධ්‍යයක් වෙනවා. පෘථිවියේ ජීවය සම්භවය වී ඇත්තේද ජලයේය. ජලයේ සංයුතිය ඉතා සරලයි. දේහය තුල ඇති වඩාත් අපි මෙතන හිටියේ පෘථිවි ජීවය සම්භව වෙලා තියෙනෙත් වතුරේ. ඊට පස්සේ ජලයේ සංයුතිය ගත්තම ඉතා සරලයි. දේහය තුල ඇති බහුලතම අකාබනික සංයෝගය වෙන්න ජලය කෙනෙක් ගත්තාම ජීවිගේ දේහ තුල සිදුවන කෘත්‍රිම වෙනස දැක්වෙනවා. ජලයේදී සුවිශේෂී ගුණ ජලයේ වැදගත්කම. ඒක ජලයේ වැදගත්කම තමයි මෙතන තියෙන්නේ. ජලයේ සුවිශේෂී ගුණ අපි 1 2 3 4ක් කතා කරනවා. පළවෙනි එක තමයි ද්‍රාවක ගුණය. ඒකේ දායකත්වය ගැන කතා කරද්දී ජීවීන්ගේ සෛල තුල ජෛව රසායනික ප්‍රතික්‍රියා සඳහා මාධ්‍යයක් සපයනවා. ඒ කියන්නේ ඔය ප්‍රතික්‍රියා වෙන්න මීඩියම් එකක් ඕනේනේ, මාධ්‍යයක් ඕනේනේ, වෙන්න තැනක් ඕනේනේ. එන්නේ තැන කියන එක සපයනවා. ඊට පස්සේ ජීවීන්ගේ සියලුම බහිස්සෛලීය තරලවල ප්‍රධාන සංඝටකය වෙන්නේ වතුර. සත්‍යයන්ගේ බහිස්ත්‍රාවී ඵල හා මූලද්‍රව්‍ය පිට කිරීම පහසු කරනවා වතුරෙන්. ජලයේ ඔක්සිජන් දියවි තිබීම නිසා ජලජ ජීවීන්ගේ ශ්වසනයට වැදගත් වෙනවා. එතකොට දැන් ජලයේ ඔක්සිජන් දියවි තිබෙන්නේ මේ ද්‍රාවක ගුණයෙන්. ඊට පස්සේ දෙවෙනි එක ඒක තමයි සිසිලනකාරක ගුණය. ජලයේ විශිෂ්ට තාපධාරිතාව. ඒ කියන්නේ ජලයේ 1 කිලෝග්‍රෑමයක උෂ්ණත්වය 1 ඩිග්‍රී සෙල්සියසකින් ඉහළ නැංවීමට අවශ්‍ය වන තාප ප්‍රමාණය. උණුක අධික හින්දා ශරීරයේ උෂ්ණත්වය පරිසරයේ උෂ්ණත්ව වෙනස්කම් අනුව ඉක්මනින් ඉහළ පහළ නොවේ. මේ දේහ උෂ්ණත්වයේ යාමනයට වැදගත් වෙනවා. ඒ කියන්නේ පොඩි උෂ්ණත්ව වෙනසකින් අපිට වැඩි තාපයක් පිට කරන්න හරි ලබා ගන්න හරි පුළුවන්. ඒ කතාව තමයි එතන තියෙන්නේ. ඊළඟට තියෙනවා ජලයේ අධික සංශක්ති හා ආශක්ති බල තිබීම. එතකොට සංශක්ති බල කියන්නේ ජලාණු සහ ජලාණු අතර ඇති ආකර්ෂණ බල. ජලාණු සහ වෙනත් අණු අතර පවතින ආකර්ෂණ බල තමයි ආශක්ති බල කියලා කියන්නේ. ඕකේ ප්‍රතිඵලයක් විදිහට රුධිරයේ ප්‍රධාන සංඝටකයක් ලෙස ක්‍රියා කරමින් විවිධ පෝෂක ද්‍රව්‍ය, විටමින, හෝමෝන ආදී අදාළ ස්ථාන කරා පරිවහන කරන්න පුළුවන් වෙලා තියෙනවා. උස ශාකවල කඳ තුලින් ජලය ඉහළට පරිවහනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඊට පස්සේ අන්තිම එක ජලයේ මිදීමේදී සිදුවන අසමාකාර ප්‍රසාරණය. ජලයේ ඝනත්වය අයිස් වල ඝනත්වයට වඩා වැඩි. මේ නිසා ජලය අයිස් බවට පත්වීමේදී සෑදෙන අයිස් ජලයේ මතු පිට ස්තර වලට පැමිණෙනවා. එවිට පතුලේ ජලය ද්‍රවයක් විදිහටම තියෙනවා. මෙන්න මේක ජලජ ජීවීන්ට ජීවත් වෙන්නට පරිසරය සපයන කියන්නේ. හිමායනයේදී මේ සිදුවන සමාකාර ප්‍රසාරණය. නැත්නම් ජලයේ මිදීමේදී සිදුවන සමාකාර ප්‍රසාරණය කියන එක වෙන්නේ ශීත ඍතුවේදී. දැන් ඒතකොට අයිස් මිදිලා මිදෙන අයිස් උඩටනේ එන්නේ. ඒතකොට යට වතුර තියෙනවා. ඒතකොට ඔය වතුර ඉන්න මාළු වගේ අයට ගල් වෙන්නේ නැතුව වතුරේම ඉන්න පුළුවන්. ඔය කතාව හින්දා. ඊට පස්සේ තියෙනවා පැවරුමක් කියලා ගත්තේ නේද බලන්න. खनिज ලවණ ජීවින්ගේ ජීව ක්‍රියා පවත්වා ගැනීම සඳහා පෝෂණ සංඝටකයක් ලෙස खनिज ලවණ වැදගත් වෙනවා. ඒවා අධිමාත්‍ර මූලද්‍රව්‍ය හා අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ලෙස දේහයට අවශෝෂණය වෙනවා. වැඩි ප්‍රමාණයෙන් අවශ්‍ය වන මූලද්‍රව්‍ය අධිමාත්‍ර මූලද්‍රව්‍ය, සුළු ප්‍රමාණයෙන් අවශ්‍ය වන මූලද්‍රව්‍ය අංශුමාත්‍ර මූලද්‍රව්‍ය කියලා හඳුන්වනවා. මිනිස් සිරුරේ බරින් 7ක් පමණ खनिज ලවණ වෙනවා. එම ප්‍රමාණයෙන් 4/3ක් පමණ කැල්සියම් හා ෆොස්ෆරස් වෙනවා. ඊට අමතරව පොටෑසියම්, යකඩ, මැග්නීසියම්, තඹ, අයඩින් ආදියත් ඇතුළත් වෙනවා කියලා කියනවා. මේ මූලද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණ වලින් නොලැබුණු විට ශාක හා සතුන් විවිධ ගුණතා ලක්ෂණ පෙන්වනවා. ඊළඟට මේක කාර්යභාරයේ ගුණතා ලක්ෂණ කතා කරන්න තියෙනවා. මුලින්ම අපි කතා කරන පොටෑසියම් ගැන. පොටෑසියම් වල කාර්යභාරය ගනිද්දී සෛල තුල තරලවල සම්බර බව පාලනය කිරීමට අවශ්‍ය වෙනවා. හෘදය සහ මාංශ පේශිවල ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය වෙනවා. ස්නායු ආවේග සම්ප්‍රේෂණයේදී වැදගත් වෙනවා. ඌනතා ලක්ෂණ වෙන්නේ පේශි දුර්වල වීම, මානසික ව්‍යාකූලතා ඇතිවීම. සෝඩියම් ගැන කතා කරද්දී එන්සයිම් වල ක්‍රියාකාරීත්වය ඇති කරනවා. ජීර්ණ විෂයවල සංඝටකයක් විදිහට තියෙනවා. සෛල තුළ ආශ්‍රිත පීඩනයේ නියතව පවත්වා ගන්නවා. ස්නායු ආවේග සම්ප්‍රේෂණයේදී වැදගත් වෙනවා. ඌනතා ලක්ෂණ විදිහට ශ්වසන ආබාධ හට ගැනීම, කෙන්ඩ පෙරලීම, උක්කාරය, පාචනය වගේ ඒවා තියෙනවා. ඒතර මැග්නීසියම් කියන එක අස්තිවල සහ දත්වල සංඝටකයක් විදිහට මැග්නීසියම් තියෙනවා. කංකාල පේශි වල ස්නායු වල කෘත්‍ය පාලනයට වැදගත් වෙනවා. පරිවෘත්තීය ක්‍රියාවලිය වලදී උපකාරයක් දක්වනවා කියලා දෙනවා. ඌනතා ලක්ෂණ වෙන්නේ මැග්නීසියම් ඌනතා ලක්ෂණ වෙන්නේ අධික ලෙස හෘද ස්පන්දනයේ සිදුවීම, ස්නායු දුබලතාව ඇතිවීම. කැල්සියම් ගැන කතා කරද්දී දත් හා අස්ථි වර්ධනයට අවශ්‍ය වෙනවා. රුධිර කැටි ගැසීමේදී වැදගත් වෙනවා. ස්නායු වල මනා ක්‍රියාකාරීත්වයට උපකාරී වෙනවා. කිරිවල සංඝටකයක් විදිහට කැල්සියම් තියෙනවා. විටමින් B අවශෝෂණයට කැල්සියම් වැදගත් වෙනවා. ඒතර කැල්සියම් කියන එක ඌනතාවයේදී වෙන්නේ එතකොට
මේ කෘත්‍යයට අදාළම දේවල් ටිකක් තමයි කෘත්‍යයෙන් කරපු දේවල් වලට විරුද්ධ දේවල් ටික වෙන්නේ. දත්තාස්ති දුර්වල වෙනවා. ඊට පස්සේ වර්ධනය ඌනතාවක් ලක් වෙනවා. වර්ධන ඌනතාව ඇති වෙනවා. වැඩිහිටියන්ගේ අස්ති බිඳී යාම හැවත් ඔස්ටියෝපොරොසිස් තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ෆොස්ෆරස් ගැන කතා කරද්දී ඒකේ වැදගත්කම තමයි දත් හා අස්ති වර්ධනයට අත්‍යවශ්‍ය වෙනවා. නියුක්ලික් අම්ලයේ අත්‍යවශ්‍ය සංඝටකයක්. කාබෝහයිඩ්‍රේට් හා මේද පරිවෘත්තීදී වැදගත් වෙනවා. පේශිවල හා ස්නායුවල ශක්තිය ෂණිකව මුදා හැරීමට උපකාරී වෙනවා. ඌනතා ලක්ෂණය අස්ති දුර්වල වී පහසුවෙන් කැඩීම සිද්ධ වෙන එක. යකඩ හිමොග්ලොබින් සංශ්ලේෂණයට අත්‍යවශ්‍ය වෙනවා. මාංශ පේශිවල ඔක්සිජන් කපඩා කර ගැනීමට අවශ්‍ය වෙනවා. එන්සයිම් සෑදීමේදී සංඝටකයක් විදිහට ක්‍රියා කරනවා. ඌනතා ලක්ෂණ රක්තහීනතාවය, නිද්‍රාශීලීභාවය, ක්‍රියාකාරීත්වය අඩුවීම, මානසික සංවර්ධනයේ දුර්වලතාවය ඇති වෙනවා. දැන් ඔයා මේ තැනට වෙනකම් මේක ඇහුවා කියන්නේ ඔයාට මේ වැඩේ කරන්න පුළුවන් හරිද? ඒ කියන්නේ දැන් ඔයා මෙච්චර පැය භාගයකට ආසන්න කාලයක් මේක ඉඳලා දිනවනේ. ඊටු ටිකත් ඔය විදිහට ඉන්න තියෙන්නේ. අර මේක දැන් මග ඇරිලා ගියා නම් මේ වෙද්දි අපරාධෙදි කියන්නේ. එයා ගත්ත දෙයක් නැහැ. දැන් ඔයා මේ පැය භාගය ඇතුළේ හිටියා නම් ඔයා යම්කිසි කන්ටෙන්ට් එකක් ලොකු කන්ටෙන්ට් එකක් කවර් කරගෙන. හරි. එතකොට ඔහොම තමයි තියෙන්නේ. අපිට තව එකක් තියෙනවානේ ID. ඉතින් වැඩි ඉස්සරහට යනකම් ඉන්න. ID ගැන කතා කරද්දී තයිරොක්සින් හෝමෝන නිෂ්පාදනය කිරීමට ID අත්‍යවශ්‍ය වෙනවා. ඌනතා ලක්ෂණ බුද්ධි සංවර්ධනයට බාධා ඇතිවීම, ඉගෙනීමට මැලි බවක් දැක්වීම, උස යාම සීමා වීම. ඔන්න ඒ කාරණා ටික තමයි තියෙන්නේ. ඒ දැන් ඔය මිනිස්සුන් ගැන කතා කරේ. මිනිස්සු. ඔව් මානව දේහය තුළනේ. ඊළඟට අපි කතා කරනවා ශාක වලට අදාළ. ශාක වලට අදාළව ගද්දී නයිට්‍රජන් කියන එකේ කාර්යභාරය තමයි ඔය ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන, නියුක්ලික් අම්ල, එන්සයිම් හා හරිත ප්‍රදෝල සංඝටකයක් ලෙස ක්‍රියා කිරීම. ඊට පස්සේ ඌනත ලක්ෂණ වර්ධනයේ වෙනවා. පරිණත පත්‍රවල හරිතක්ෂය ඇති වෙනවා. ෆොස්ෆරස් ගත්තාම ෆොස්ෆරස් නියුක්ලික් අම්ල සහ ATP හි සංඝටකයක් විදිහට ක්‍රියා කරනවා. ඌනත ලක්ෂණ මුල්වල වර්ධනයේ ක්ෂීණ වීම, පත්‍ර මත රතු හා දම් වර්ණ ලප මතුවීම. පොටෑසියම් ගැන කතා කරද්දී කාර්යභාරය වෙන්නේ ශාකවල කාර්යභාරය වෙන්නේ මේ ප්‍රෝටීන සංශ්ලේෂණය සිදු කිරීම, පූටිකා විවෘත වීම හා වැසීම පාලනය කිරීම. ඔය පූටිකා කියන්නේ පත්‍රවල තියෙන සිදුරු జాතිය. ඒවෙන් තමයි ශ්වසන වායු හුමාරු වගේ ඒවා සිද්ධ වෙන්නේ. කියන්නේ ප්‍රධාන වශයෙන්. ඊළඟට පොටෑසියම් ඌනතාවෙන් පත්‍රවල හරිතක්ෂය එනවා. පත්‍රවල කහ හෝ දුඹුරු පැහැ වර්ණ ඇතිවීම සිද්ධ වෙනවා. සල්ෆර් කියන එක ඇමයිනෝ අම්ල හා ප්‍රෝටීන වල සංඝටකයක් විදිහට ක්‍රියා කරනවා. ඌනතා ලක්ෂණ පත්‍ර නාරටි හා නාරටි අසල ප්‍රදේශවල හරිතක්ෂය ඇතිවීම. එතකොට මේ හරිතක්ෂය කියන එක වැදගත්. පරිණත පත්‍රවල හරිතක්ෂය ඇති වෙන්නේ නයිට්‍රජන් හින්දා. ඊට පස්සේ සාමාන්‍ය පත්‍රවල හරිතක්ෂය කියන එකට අපිට පොටෑසියම් ගන්න පුළුවන්. පත්‍ර නාරටි හා නාරටි අසල ප්‍රදේශවල හරිතක්ෂය කියන එකට සල්ෆර්. ලපටි පත්‍රවල හරිතක්ෂය යකඩ. ඔන්න ඔය කාරණා ටික වැදගත්. යකඩ ගැන කතා කරද්දී හරිතප්‍රද සංශ්ලේෂණය කරනවා, ශ්වසන එන්සයිම් සංශ්ලේෂණය කරනවා. එතකොට මේ ඌනතා ලක්ෂණ තමයි ලපටි පත්‍රවල හරිතක්ෂය. ඊට පස්සේ කැල්සියම්. කැල්සියම් සෛල බිත්තියේ සංඝටකයක්. ප්ලාස්මා වලේ ව්‍යුහය හා කෘත්‍ය පවත්වා ගැනීමට වැදගත් වෙනවා. එන්සයිම් වල මනා ක්‍රියාකාරීත්වයට වැදගත් වෙනවා. ඌනතා ලක්ෂණය වෙන්නේ පත්‍රාග්‍රස්තයේ මියෑම. සිංක් ගැන කතා කරනවා. ඒකේ ලක්ෂණ නැත්නම් කාර්යභාරය තමයි බොහෝ එන්සයිම් වල ක්‍රියාකාරීත්වයට වැදගත් වෙනවා. හරිතප්‍රද සංශ්ලේෂණයට අවශ්‍ය වෙනවා. ඌනතා ලක්ෂණ ශාක පුරා මැරුණු සෛල පටක ඇතිවීම, පත්‍ර අනවශ්‍ය ඝනකමකින් යුක්ත වීම. ඝනකම් චර්මල පත්‍ර ඇතිවීම කියලාත් කියනවා. මෙතන තියෙන්නේ අර අනවශ්‍ය ඝනකමක් ඇතිවීම තමයි කියන්නේ. දෙකම එකයි. චර්මල පත්‍ර ඇතිවීම කියන්නේ අනවශ්‍ය ඝනකමක් ඇතිවීම පත්‍ර. ඒ ඔය ටික තමයි කන්ටෙන්ට් එක. දැන් නයිට්‍රජන් ඌනතා ලක්ෂණය පරිණත පත්‍රවල හරිතක්ෂය ඇතිවීම. එතකොට ඔයාට මේකට මෙහෙම දෙයක් කරන්න පුළුවන් දී. කරනවා නම් මේ එක එක මූලද්‍රව්‍යයට දාලා AI generated images හදා ගන්න ඔයාලට පුළුවන්. ඒක ඔයාලා කරන්න ඕනේ. ඒකට තමයි මතක හිටින්නේ. ඒ කියන්නේ දැන් පොටෑසියම් වල තියෙන්නේ පේශි දුර්වල වීම. දැන් මේ මනුස්සයෙක්ටනේ මිනිසට අදාළනේ. එතකොට පොටෑසියම් වල පේශි දුර්වල වීම මානසික ව්‍යාකූලතා ඇතිවීම. එතකොට ඔයාට කියන්න පුළුවන් මෙහෙම. ඉමේජ් එකක් ජෙනරේට් කරන්න කියන්න පුළුවන්. පිස්සු මිනිස්සෙක් නැත්නම් ක්‍රේසි මෑන් හරි මොකක් හරි දාන්න.
weak muscles හරි මොකක් හරි දාන්න. ගහලා බලන්න. ඒකේ image එක හරියට එන්න ඕනේ නැහැ. ඔයාගේ ඔළුවට යනවා. එතකොට මම මේ වගේ එකක් මේ image එකක් හදන්න try කරා කියන එක තමයි ඔළුවට යන්නේ. ඔයා හදන්න try කිරීම තමයි වෙන්නේ. අර එතකොට ඔයා potassium වලට තියෙන පේශි දුර්වල වීමයි මානසික ව්‍යාකූලතා ඇති වෙනවා කියන එක process වෙන ඔළුවේ. ඊට පස්සේ විටමින් කියලා කියන්නේ කාබනික සංයෝග වර්ගයක්. මේවා ශරීරය තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවලට සහභාගී වන අතර නිරෝගීභාවය පවත්වා ගැනීමට වැදගත් වෙනවා. විටමින් වර්ග ජල ද්‍රාව්‍යතාවය මත කාණ්ඩ දෙකකට වෙන් කරන්න පුළුවන්. විටමින් B C ජලයේ දිය වෙනවා. විටමින් K A D E ජලයේ දිය වෙන්නේ නැහැ. නමුත් ඒවා මේ දේ දිය වෙනවා. මේ මිනිසාගේ දේහ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය විටමින් වර්ග ඒවායේ ප්‍රයෝජන හා උණතා ලක්ෂණ පහත වගේ දක්වලා තියෙනවා. විටමින් A B C D E K කියන ඔක්කොම ටික දීලා තියෙනවා. විටමින් A කියන එක ගත්තම පෙනීමට වැදගත් වෙන දෘෂ්ටි වර්ණක සෑදීමට විටමින් A අත්‍යවශ්‍ය වෙනවා. ඊට පස්සේ සම පැහැපත් හා නිරෝගීව පවත්වා ගැනීමටත් විටමින් A කියන එක වැදගත් වෙනවා. එතකොට විටමින් A උණුතාවයේ හින්දා රාත්‍රී අන්ධතාවය ඇති වෙන්න පුළුවන්. ඇසේ බීටෝලාප ඇති වෙන්න පුළුවන්. සමේ වීලි බව. ඊට පස්සේ වැලමිට දන හිස ආදී කටු වැනි බිබිලිමත් වීම. ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග. විටමින් B ස්නායු පටකවල නිසි පැවැත්මට අවශ්‍ය වෙනවා. රතු රුධිරාණු සෑදීමට අවශ්‍ය සංඝටකයක් වෙනවා. සම නිරෝගීව පවත්වා ගැනීමට වැදගත් වෙනවා. මේද පරිවෘත්තිය සඳහා වැදගත් වෙනවා. ඇට මිදුළු නිර්මාණයට අවශ්‍ය වෙනවා. රක්තාණු පරිණතියට වැදගත් වෙනවා. ප්‍රතිදේහ සෑදීමට අත්‍යවශ්‍ය වෙනවා. දැන් මේ විටමින් B වලට ගොඩක් තියෙනවානේ. ඒකට හේතුව විටමින් B වර්ග ගොඩක් තියෙන හින්දා. විටමින් B තියෙනවා ගොඩක් තියෙනවා වර්ග. ඒතර වර්ග වැඩක් නැහැ. ගොඩක් තියෙන හින්දා මෙහෙම කෘත්‍යයන් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒතර ඔය උණතා ලක්ෂණ බෙරි රෝගය, මුඛ කොන් වනවීම, මුඛයේ දෙපස වනවීම කියන එක, ඊපස්සේ රක්තහීනතාවය, සමේ වියලි බව හා වර්ණය වෙනස් වීම, ප්‍රතිදේහ සෑදීම වම් වීම. එන්න ඔය කාරණා ටික තියෙනවා. විටමින් C ගැන කතා කරද්දී සමේ නිරෝගී භාවය සඳහා වැදගත් වෙනවා. දත්වල එනමෙල සෑදීමට අවශ්‍ය වෙනවා. කොලජන් තන්තු සංශ්ලේෂණය සඳහා වැදගත් වෙනවා. ඌනතා විදුරුමස් දුර්වල වීම, අභ්‍යන්තර රුධිර වලින් ඇතිවීම, රෝග සුව වීමට කල්ගත වීම, ස්කර්බි රෝගය ඇතිවීම. විටමින් D කැල්සියම් හා ෆොස්ෆරස් අවශෝෂණය පාලනය කරනවා. ඌනතා ලක්ෂණය රිකට්සියාව නැත්නම් අස්ථි විකෘති වීම. විටමින් E පටක සහ සෛල වර්ධනය වීම සඳහා අත්‍යවශ්‍ය වෙනවා. පරිණත නොවූ දරුවපත් සිදුවීම, ඊට පස්සේ රතු රුධිරාණු විදියම් වේගවත් වීම, සෛල විභාජනයේ දුර්වලතාවය ඇතිවීම, ප්‍රජනනය හා සම්බන්ධ දුර්වලතාව තමයි ඌනතා ලක්ෂණ විදිහට තියෙන්නේ. විටමින් K රුධිර කැටි ගැසීමට අවශ්‍ය සංඝටක සෑදීම සඳහා වැදගත් වෙනවා. රුධිර කැටි ගැසීම පමාද වීම තමයි ඌනතා ලක්ෂණ විදිහට තියෙන්නේ. ආමේදී ඒක අමතර දැනුම කියලා දීලා තියෙනවා. විටමින් A ඌනතා ලක්ෂණ මේ තියෙන ඇස්වල බීටෝලාප ඇතිවීම කියන කාරණා. ඊට පස්සේ විටමින් B ඌනතා ලක්ෂණ විදිහට සමේ වර්ණය වෙනස් වීම දක්වන්න පුළුවන්. විටමින් C විදුරු මසින් ලේ ගැලීම. විටමින් D අස්ථි විකෘති වීම. මේකට නමක් කිව්ව රිකට්සියාව කියලා. හරි. එතකොට දැන් මෙයාලා මෙතන ප්‍රශ්න ටිකක් දීලා තියෙනවානේ. දැන් මෙයාලා මෙතන ටාගට් කරලා තියෙන්නේ අර එක එක කාබනික සංයෝග අඩංගු වන ආහාර ටාගට් කරලා තියෙනවා. මොනොසැකරයිඩ් සංයෝග. ඒකට අර වර්ගීකරණ ටික ටාගට් වෙලා තියෙනවා. මේකත් අරකමනේ. අර වගු ටික ටාගට් වෙලා තියෙනවා. කාබනික අකාබනික වෙන් කිරීම ටාගට් වෙලා තියෙනවා. එක එක ඒවායේ කෘත්‍ය වැදගත්කම්. අර වගු සෙට් එක. ජලයේ ගුණ. ඔන්න ඔය වගේ කන්ටෙන්ට් එකක් තමයි යාලා ටාගට් කරන්නේ. ඒතර ඒ ටික පොඩ්ඩක් වැඩිපුර බලන්න.